සුබ දවසක් වේවා. අද අපි කතා කරන්න යන්නේ නාඩි වාක්‍ය ගැන. මේ නාඩි වාක්‍ය කියන්නේ මොනවාද? මේ නාඩි වාක්‍ය වලින් කියන දේවල් ඇත්තද? අතීතයේ විද්වතුන් පළ කරමිය අනාවැකි වර්තමානයේ ඉටු වෙනවාද යන්න අපි මේ වීඩියෝවෙන් කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝවට. අතීතයේ වසර 500කට පෙර සිටි ඍෂිවරුන් විසින් වසර 50000ක පමණ කාල පරිච්ඡේදයක් ගැන නිවැරදිව අනාවැකි පළ කිරීම තමයි මේ නාඩි වාක්‍ය සෑදුනේ. මේ නාඩි වාක්‍ය වලට අනුව ලෝකයේ උපදින මිනිසෙකුගේ ජීවිත කතාව උපතේ සිට මරණය දක්වා කියන්න පුළුවන් කියලා මේ නාඩි වාක්‍ය වල සඳහන් වෙනවා. අතීතයේදී මේ නාඩි වාක්‍ය මගින් පුද්ගලයෙකුගේ අනාගතය හෝ පිළිබඳ විස්තර සොයා ගැනීමට මේ පුද්ගලයා පිරිමි පුද්ගලයෙක් නම් දකුණු අතේ මහපට ඇඟිල්ලද ගැහණු පුද්ගලයෙක් නම් වම් අත මහපට ඇඟිල්ලේ ඇඟිලි සලකුණද ලබා ගනී. මේ ඇඟිලි සලකුණු පිළිබඳ අතීතයේ ඍෂිවරයන් විසින් කාණ්ඩ 108කට වර්ග කර ඇත. එහිදී ඊතා සංසුන්ව ඇඟිලි වල රේඛාවල නිරීක්ෂණය කර පරක කර අදාළ පුද්ගලයාගේ අතීතය ගැනීමට මේ නාඩි වාක්‍ය භාවිත කරගෙන ඇත. සමහර ඍෂිවරයන් විසින් උපන් දිනය වේලාව සහ ස්ථානය ලබාගෙනද මෙම නාඩි වාක්‍ය බැලීම සිදු කරනවා ඇත. එම නාඩි වාක්‍ය පිළිබඳ ශිල්ප ලබා ගන්නේ පැරණි පුස්කොළ පොත්වලිනි. එම පුස්කොළ පොත්වල කාව්‍ය ස්වභාවයෙන් යුක්ත පද පිළි සමන්විත වේ. එම පද පිළි ලියා ඇත්තේ වෙට්ටලොත්තු කියන භාෂාවෙනි. වෙට්ටලොත්තු භාෂාව කියන්නේ පුරාණ දකුණු ඉන්දියානු භාෂාවක්. වර්තමානයේදී නාඩි වාක්‍ය ප්‍රසිද්ධ නොවීමට හේතු වන්නේ මේ වෙට්ටලොත්තු කියන භාෂාව බොහෝ දෙනෙක් නොදන්නා නිසාය. ශ්‍රී ලංකාවේ නාඩි වාක්‍ය සම්බන්ධයෙන් විවිධ මතවාද පළ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නාඩි වාක්‍ය සම්බන්ධයෙන් තමන්ගේ අත්දැකීම් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරේ පූජ්‍ය බලංගොඩ මෛත්‍රී මහා නාහිමියන් විසින්නේ. එකල සමාජයේ සිටි විද්වතුන් පවාද මේ නාඩි වාක්‍ය පිළිබඳ අදහස් පළ කර තියෙනවා. උදාහරණයක් වශයෙන් මහාචාර්යවරයෙක් වන නන්දසින රත්නපාල මහාචාර්යවරයා විසින් රචනා කරන ලද ඍෂිවරුන්ට දුටු මාගේ බවගමන යන ග්‍රන්ථයේම මෙම නාඩි වාක්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ පළ කර තියෙනවා. පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් විවිධ කාල පරාසවල විවිධ අනාවැකි පළ කර තිබෙනවා. එම අනාවැකි 90% පමණද සත්‍ය බව වාර්තා වෙලා තියෙනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් 1993 වර්ෂයෙන් පසු ලංකාවේ නායකත්වය ගැන මෙසේ පවසා තියෙනවා. නාඩි වාක්‍ය වලට අනුව මෙරට නායකත්වය තරුණ කාන්තාවක් පාලනය කරන බවත් මෙම අනාවැකිය සඵල කිරීමට 1994 වර්ෂයේදී චන්ඩිකා කුමාරසිංහ මැතිණිය ජනාධිපති වූවායින් පසුව ඒ වගේමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් ලෙසින් තවත් කාරණයක් ඉදිරිපත් කළ තියෙනවා. ඒ කාරණේ තමයි වර්ෂ 2023 එබිනෙන් 2025 සිට 2030 අතර ලෝකයේ ලෝක පූජිත නායකයෙකු පත්වන බවත් ශ්‍රී ලංකාවේ අනාගතයේ සුබවාදී තත්ත්වයට පත්වන බවත් මේ සඳහන් වෙලා තියෙනවා. මම හිතනවා නාඩි වාක්‍ය ගැන ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අදින් වීඩියෝ ඉවරයි. වෙනත් දවසක අපි හමු. ඔබට සුබ දවසක්.